අපොස සාමාන්‍ය පෙළ විභාගයට නියමිත සිංහල සාහිත්‍ය සංග්‍රහයේ 8 වෙනි පාඩම තමයි පොළොන්නරු යුගයේ ගුරුළුගෝමීන් විසින් රචනා කරන ලද අමාවතුර කෘතියේ එන අඟුල්මල් දමනය. අඟුල්මල් දමනය කතාව ආරම්භයේ මෙහෙම සඳහනක් තියෙනවා. කොසල් රජුගේ බර්ග නම් පුරෝහිතයා පිණිස මන්තානි නම් බැමිණි ගබ්ගෙන රැ පුතෙකු ප්‍රසව කළා කියලා. මේ කොටසේ රැ පුතෙකු ප්‍රසව කළා කියන පදයට දීලා තියෙන අර්ථ නිරූපණය ඔබ බලන්න. ඒකේ තියෙන්නේ රැ පුතෙකු ප්‍රසව කළා කියන එකට අදහස අර්ථය නෙමෙයි. ඒකේ තියෙන්නේ රුපුතකු කියලා. රුපුතකු කියන එකට දීලා තියෙන අර්ථයත් අර්ථ නිරූපණයත් ඔබ බලන්න. ඒකේ දීලා තියෙන්නේ රූප සම්පන්න පුතෙක් කියලා. එතකොට දැන් මේ කොටසේ රැ පුතෙකු ප්‍රසව කළා කියලා කිව්වොත් එහෙම මන්තානි බැමිණිය පුතා ප්‍රසව කරලා තියෙන්නේ, පුතා බිහි කරලා තියෙන්නේ රාත්‍රියේ. හැබැයි මේකට දීලා තියෙන අර්ථයේ තියෙන්නේ රුපුතකු කියලා. රුපුතකු කියලා කියන එකට අර්ථය දීලා තියෙන්නේ රූප සම්පන්න පුතෙක් කියලා. එතකොට දැන් මේක රූප සම්පන්න පුතෙක්ද රාත්‍රී බිහි කළේ නැත්නම් රූප සම්පන්න පුතෙක්ද බිහි කළේ නැත්නම් රාත්‍රියේද පුතෙක් බිහි කළේ කියන එක ගැන නිවැරදි අර්ථ විවරණයක් සාහිත්‍ය සංග්‍රහය කෘතියේ පොතේ දීලා නැහැ. පෙළ පොතේ දීලා නැහැ. මේක නිසා මේක වඩාත් යෝග්‍ය වෙන්නේ රුපුතකු රූප සම්පන්න පුතෙක් කියන එක පාඩමේ තියෙන කතාවට ඒ තරම් වැඩි වටිනාකමක් වැදගත්කමක් නැහැ. මේක රාත්‍රී රැ පුතෙකු ප්‍රසව කළා කියන එක තමයි නිවැරදි අර්ථ නිරූපණය විය යුත්තේ. ඒක නිසා නිවැරදි අර්ථ නිරූපණයක් පාඩම් පොතකට ලබා දීම ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න ඕන කියන එකයි මගේ අදහස.